ජාතියේ මහා පහන් තබා. අයිබෝන් ඉතින් ඔයාලත් එක්ක අදත් මේ අලුත් එපිසෝඩ් එකකින් එකතු වෙන්නේ අපි ගුල්ලෝ. ඉතින් ජාතිය මහා පහන්ටබට ඔයාලා හැමෝම ආදරණීය ගුල්ල ගුල්ලියෝ වශයෙන් සාදරයෙන් පිළිගන්න ඕන. අයිබෝන් ඉතින් කල්සන් මොකදත්තේ සතිකට පස්සේ අයිබෝන් අයිබෝන් මම හිතුව පොඩ්ඩක් මේ දවස්වල මේ නැගල යන දෙයක් ගැන අයිමින් පොඩ්ඩක් හැමෝම කතා වෙන දෙයක් ගැන අපිත් පොඩ්ඩක් කතා කරමු කියලා. වෙන මොකුත් නෙවෙයි මම මෙහෙම අහන්නම්කෝ. ශ්‍රී ලංකා අයර්ලන්ඩ් මැච් එකක් බලලා තියෙනවා. ක්‍රිකට් මැච් එක. ඉස්සර එහෙම බලන්නේ නැහනේ. ශ්‍රී ලංකා ඔමාන් මැච් එකක් බලලා තියෙනවා. ආසාවෙන් බලනවාද ඒක? දැන් බලන්නේ ඒකත් පරදීද කියලා. පරදීද නෙමෙයි. ඒක හරි දිනන්න පුළුවන්. ඒක හරි දින්නොත් අපිට පොයින්ට් එක කියන සීන් එකෙන් අපි බලන්නේ ඕක. පොයින්ට් එක කියන්නේ අපිට හරි වැදගත් මේ වෙලාවේ. මොකද කොයි වෙලාවක පොයින්ට් එකක් නැති වෙයිද කියන්න බෑ. කියන්නේ මුන් බොන එකෙන් පවා පොයින්ට් නැති වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ ඇත්තටම මට මතකයි මම කැමතිම ක්‍රිකට් බලන්න මම කැමතිම කාලය ඇවිල්ලා මට මතක විදිහට 2007 වෙනකන් ඕකේ. එතකම් මම කියන්නේ කාලේ ගහපු ප්ලේයර්ස් නිසාවත් අනම් මනන් කියලා. ඒ දවස්වල මම හරි ආසාවෙන් බැලුවා. මොකද මාත් සෙල්ලම් කර කර හිටපු නිසා හරි ආසාවෙන් බැලුවා. මේ හැබැයි ඇත්තටම මොකද හිතන්නේ මේ මොනවද වෙන්නේ මේ? මොකද හිතන්න දෙයක් නැහැ. තේරුමක් නැහැ. තේරුමකුත් නැහැ. ඒක තමයි වෙන්නේ මෙතන. කිසිම තේරුමක් නැහැ. තේරුමකුත් නැහැ. ඇත්තටම රටේ සල්ලිත් අපරාධේ, අපේ සල්ලිත් අපරාධේ, අපේ වෙලාවත් අපරාධේ. තේරුමක් නැහැ කියන හොඳටම තේරුමක් නැහැ. තේරුමක්ම නැති දෙයක්. ඒ වුණාට ඉතින් අර අපි අර පුරුද්දට වගේ බැලෙනවා. ඔව්. ඉත්තෑව තාම දුවනවා ලාවට විතර. පොඩි පාසිකු. ඉත්තෑව තාම හූරනවා මේ පස්සේ. මේ පොඩි ට්‍රැක්ටරයක් යනවා හිටපු ගමන් උඩ. තාමත් කියන්න තියෙන්නේ ආසයි. තාමත් ආසයි ක්‍රිකට් බලන්න ආසයි, ක්‍රිකට් සෙල්ලම් කරන්නත් ආසයි, මැච් එකක් දිනනවා බලන්න ආසයි. ඉතින් මේ කියන්න තියෙන්නේ ඇත්තටම අපි කිව්වාගේ ආසයි මැච් දිනනවා බලන්න ආසයි. මැච් කොච්චර කිව්වත් මොන ප්‍රශ්න වුණත් අදටත් අපිට පේනවා අපේ මැච් බලන්න මිනිස්සු එනවානේ. එනවා. ඒ කියන්නේ අන්තිම බෝල 6න් 7න් හරි මැච් එකක් ගහයි කියලා තමයි අපි තාමත් හිතනවා. තාමත් අන්තිම ඕවරට 30ක් ගහන්න තිබ්බත් අපේ උන් ගහයි කියලා මේ අපි විශ්වාස කරන් ඉන්නවා. 30 නේ 42ක් වුණත් ගහයි කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. සෑකේ ටීම් බෝල තමයි ගන්න. හරිද? ඉතින් අපිට බලාපොරොත්තු තියෙනවා අපි කැමති මැච් දිනනවා බලන්න. මේ දවස්වල වර්ල්ඩ් කප් එක යන නිසා අපි ටීම් එකට සුබ පතනවා. අපි කැමති දිනනවා බලන්න. ඒ නිසා ප්ලීස් මොකද අනේ ප්ලීස් බ්ලොක් ඇන්ඩ් ඩීනවල හොඳ ගේමක් ගන්නවා පේනවා මේ වෙලාවේ. අපි දෙක ගිය සතියේ මොකද වීඩියෝ එකක් පවදාලා තිබුණා විරිදු කියනවා බස් එකක යන්න වුණොත් යනවා. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. වර්ල්ඩ් කප් එකට සුබ පතනවා. හොඳ මැච් එකක්. කප් එකට සුබ පතලා වැඩක් නැහැ. ටීම් එකට සුබ පතනවා. මේ වගේ මිනිස්සු තමයි ටීම් එකේ ඉන්නේ. ඔව්. අපි වගේ උන් තමයි ඉන්නේ අතර. තේරුමක් නැහැ. තේරුමකුත් නැහැ. ඉතින් ක්‍රිකට් වලින් පස්සේ මේ ගෙවි ගිය සතියේ අපිට හොඳ ෆීඩ්බැක් තිබුණා කට්ටියගෙන්. කමෙන්ට් තිබුණා. ඉතින් අහපු අර ගිය සතියේ අහපු ප්‍රශ්නටත් හොඳ උත්තර තිබුණා ඇත්තටම. ඔව්. ඉතින් අපි ඒව පොඩ්ඩක් මෙන්ෂන් කරන්නම් වීඩියෝ එකේ කොහෙද ඒ දාපු කමෙන්ට්ස් පොඩ්ඩක් ඔයාලට අපි කට් එක ගහද්දි පොඩ්ඩක් උඩින් දාලා දාන ෂේප් එකේ. ඉතින් අපි මේ කරන් යන වැඩේ ගැන ගොඩක් හොඳ ෆීඩ්බැක් තියෙනවා දැන් ඇත්තටම. සහ අපේ මුල්ම කාලේ ඉතින් අපිට හිටියේ ලොකු ෆෑන් බේස් එක නැති වුණත් දැන් එන්න අපි දැක්කන ග්‍රෝ වෙනවා. ඉතින් අපි දැනුත් කියන්නේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. පොඩ්ඩක් අපිට ඇත්තටම කතාව මට මුට පුකක් නෑ නටන්න. අන්න ඒකයි අපිට පුකක් නෑ නටන්න. අපිට මොකක් හරි කන්ටෙන්ට් එකක් කරලා තමයි ගේමක් ගහ ගන්න අපිට පුකක් නෑ නටන්න. ඉතින් TikTok එකේ මගේ channel එකේ පවා කරද්දී ඒ කියන්නේ අපිට කොල්ලෙක් වශයෙන් කොල්ලෙට තියෙන මචං කන්ටෙන්ට් එකක් හොඳ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න ඕන පොඩ්ඩක් ගේමක් ගහන්න. මොකද අපිට ඉතින් මේව නෑනේ. එතකොට කේස් එක මැච් එකක් ගහන්න මේව නෑ අපිට මේව නෑ පේනවනේ මේව නෑ. මේවා විතරයි. මේවා විතරයි තියෙන්නේ. ඒකත් අර රවුම් කරලා අරන් යනවා මේ 6ක් හදන්න වෙලාවක් නැහැ ඇත්තටම. ඉතින් 6 එකකට අරගෙන ලේසියෙන් එකවර හදනවා. يعني මට මාස මම හිතන 3ක් විතර උඹට 8ක් විතර උඩ කොල්ලෙක් මට කෙල්ලෙක් ඉතින් අපි හදාගන්නේ මේවා ආදරෙන් හදාගන්න දේවල්. මේ ඉස්කෝලේ කාලේ බඩ තිබ්බද? ඉස්කෝලේ නෑ මම දැන් අපි දෙන්න
අපි දෙන ප්‍රොෆයිලට ගියොත්තේ වාට මාව බලාගන්න පුලන්ට පට්ට කැතයි පට්ටම කැතයි මූටේම පාරදි ඒවා මූට වේලස ඉදල ගොඩක් කාල කලින් කියප එක මේකමට ෆොටෝස කැපෙන්වා ඒකෙදී මම මේ කියන කතාව නිකන් එක්සාම්පල් එකක් නිකන් හිතන්න කලලයිට් එක ගිල කාර් දෙකක් නවත්තනවා මුගේ කාරකේ මු ෂටයක පාත් කල එහ පැත්ත එකක් දිහා බලන් හිටියට පස්සේ නිකම් බල නිකන් හයි කියල වගේ බැලුව හිතමුක එහ පැත්ත එක ෂටයක පාත් කරලා උගේ දිහා බලලා දොරාරංගල මුට දෙකක් දීරනවා ඒ තරම කැතයි මාත් කැතයි මගේ දතුත් කහයි ඔය දත් දෙකේ ප්‍රශ්නය ලොකු එක එක ගොඩක්ම ලොකු ප්‍රශ්නයක් මොකද සමහරකොල් ඔපිස්සකින් පවා ගිය මගේ දත්ක එක ලොකුමගේ එස්ස එක දත් ගැන සෑන්ඩ් දත් ගැන පිසෙන්ට එක වෙනමගේමු ඒ දත් ගැන සැලකලිමත් වෙන්න ඔය දත් ගැන සින්න ගුණේ මං පොඩක් පොඩිකාල මංගෙන ඇක්ටරේ ඇත්තම ගැන මම චාටර් පොර පොඩිකාලින්දලම එම ගන්න සසරක් නැතිව දත් පවා නැතිවෙච්ච මිනිස් අපි පොඩිකාරද මම මේ ගැන ග්‍රේට් 1-5 ඇතුළි පවා ස්පයිඩමෑන් වගේ සරමක් ඇඳගෙන ඒව කියන්න එපා අපි පස්සගේ කටෙන්න තියෙනවා කිය සරමක් ඇඳගෙන එහෙමෙහ පනිද්දි දත් ගීලුණ හරිද දැන් ඒක ආහන්ඩ පුළන්වාට එක වෙනම කතා ඉ ඇතර ඔය උඹට නැත් ස්කෝලි කාලව චාර්රච්චේවා අපෝ සෑන්ඩ තියෙන මතක් වෙන්න ඇති තරමට තියෙනවා ඒක ඒතර චාර හිතල අමතක් කල තිය තක්කරකව ෝඩ මෙහෙම ස්කෝලේ කාලේ ස්කෝලි කාලමත් මේකට ස්කොල අයිගුණහ පස්සයගේ මම මේ මගේ නම ජහන් ට්‍රිස්ට මට තව අයිබ ක්‍රිස්ට ජහන් ක්‍රිස්ට අයිබුවන් මේ එතකොට මට තව නමකුත් හැදුන යාලුවන්ගේ ඒ නම මම මේ කතාව අන්තිමේද කියන්න මේකත් මේ අර මද්‍රවිය නිසා හැදිච්ච කතාවක් මුන් වගේ උම ආශය කරන්න එපා කියල පොඩිකාර ඉදලා අප අම්මල කියනවා දැන් එහෙම උන් තමයි අපි අර තමා මේ වගේ මිනිස්සුන් ආශ්‍රය කරන්න එපා කියලා අවුරුදු 20කට විතර කලින් ඔයාලට අම්මලා පෙන්නපු මිනිස්සු තමා ඔයාලා හරිද ඒ තරමට හැදිලා ඉන්නේ ඉගෙන මේක බලන උඹලත් අපි වගේ අපතය වෙන්න බෑ නැත්නම් මේ වගේ මගුලක් බලන්නේ නැහනේ විනාඩි 20 වෙලා විනාඩි 20ක් 30ක් උඹලගේ වටිනා කාලය කැප කරගෙන කුණු හarp කියවන දෙන්නෙක්ගේ මගුලක් බලන ඕනේ නැහනේ උඹලත් අපි වගේම අපතය වෙන්න ඕන බොහොම ස්තුතියි කැස්තනේ සෙම මේ දවස්වල පොඩි ප්‍රශ්නයක් යනවා මේ කොහමරි මට තව නමක් හැතුණා ඔය නම හැදෙන්න හේතුව මේ ඇවිල්ලා කොරෝනා වලින් පස්සේ හරිද කොරෝනා වලින් පස්සේ මේ කොල්ල සෙට් වුණා හරියටම ලොක්ඩවුන් එක ගත්ත ඊළඟ දවසේ මේ ඇවිල්ලා බොන්නේ පෙරේතකමට මොකද මාස ගණනකින් බීලා නැහැ කවුරු ඔය සෙට් එක එකක්වත් බීලා නැහැ මොකද මේ කොල්ල දැන් මේ 20ක් විතර හරිද ගියා යාළුවෙක්ගේ ගෙදරකට ඒ ගෙදර පොඩ්ඩක් මේ ගමක් මැදක තියෙන තැනක් වගේ මේ සද්ද බද්ද නැහැ අපි කොච්චර සද්ද දැම්මත් ප්‍රශ්නෙකුත් නැහැ ගිහිල්ලා මචං සෙට් වෙලා කොල්ල 20ම දැන් අපි ෂොට් එක දානවා මේ ඇවිල්ලා එසේ මෙසේ බීමන් නෙවෙයි දා බිව්වේ අපි පෙරේතකමට බිව්වේ ඇත්තම කියන්නම් පෙරේතකමට බීලා මේ කොහමරි කට්ටියට බයිට් එකට තිබ්බේ බත් හරිද බයිට් එකට වෙන ගන්න දෙයක් තිබෙන ෆ්‍රයිඩ් රයිස් ෆ්‍රයිඩ් රයිස් ඇන්ඩ් කාරිකා ඒ තපන්ගේ කාතගේ ෂොට් එක දාලා මේ මනායන බත් කරන්න බෑ එහෙම බෑ එහෙම කතා කරන්න එපා එහෙමත් කරාද බත් කෑවේ නැති උනාට සුප් කැට එක ලූණු කෑල්ලක් එක අන්න ඔතන තමයි මම එන්නේ හරිද කුමාරි දැන් බත් කන්න බැරි නිසා මේ මම පොඩි වැඩක් කරා මම ටිකක් මෙතනට දෙහි ටිකක් දාලා ලුණු ටිකක් තියලා ෂොට් එක දාලා ටිකක් ඔය වැඩේ කරගෙන ගියා හිතා ගන්න පුළුවන් මේ ලෙවල් එක දෙන්නට දෙහි දාන්න ගෑ ඕක තමයි ප්‍රශ්නේ උනේ ඕක මං කරනවත් එක්කම තව දෙතුන් දෙනෙක් ඕක කරන්න පටන් ගත්තා ඔය වැඩේ රහයිනේ ඒ නිසා අරුන් ෂොට් එක දාගෙන යනවා බෝතල් ඔක්කොම ඉවරයි මම මතක නැහැ බෝතල් කීයක් ඉවරුණාද කියලා හෙන ගොඩක් ඉවරයි ඉවර වෙලා මේ කොල්ල 20ක් 15ක් නොකවුට් හරිද සෙට් එකම ඉවරයි 5 දෙනයි සර්වස්ලා කොහොම සර්වයි වුණාද කියලා මන් දන්නේ නැහැ ඒ හොරට බීපියෝ ෂොට් එක මේව දාන්නේ කොහමද මේව දාන්නේ සග්ගල බයිට් එක මගේ පෙරේත 70 බයිට් වලට කෙලිනවා ඇවිල්ලා මේ මොහොතේ මේක මම කතා කරලා කියන්න මොමරි මේ එදා ඒ දවස්වල මම කොණ්ඩේ වවලා හිටියේ හරිද එතකොට මම කොණ්ඩේ වල මම නොකවුට් වෙලා මගේ ෆොටෝ එකක් තියෙනවා මම කෑල්ලද කෑල්ලද මම කෑල්ලක් වගේ හරිද මම වැටක මෙහෙම ඉන්නවා එතකොට මගේ කොණ්ඩේ මෙහෙම මූණ ඉස්සරහට වැටලා තියෙනවා එදා මට නම දැම්මා ත්‍රිස්තුස් වහන්සේ ජහන් ට්‍රිස්ටන් මේ
ක්‍රිස්තුස් වහන්සේ හරිද එදා පස බල ආගමටත් ගරහන පරය එදා තමයි නම හැදුනේ ඉතිං ඕකත් එක්ක මේ මගේ නම තුන්ගනි දෙවනි නම හැදෙනවා නම් තව ගොඩක් තුන්ගේ නම ඒක පස්සේ කාලෙක් කියව් ඉතින් ඕවතාව මට තියෙනත් දැකි සා ඉතින් මම කලින් කියන්නම් කියලා කිව්වදේ මේක මේ යාළුවොත් එක්ක සෙට්ටලා බොද්දි ඔය හැම සෙට් එකකින් ඉන්නව නේද බයිට් විතරක් කණ්ඩෙන මිනිස්සෙක් ඒ මිනිස්සයාට කවදාවත් බීපන් කියලා කියන්න එපා මොකද ඌ බොණ්ඩ පටන් ගත්ත දවසට උඹලට බෝතල් මදි වෙනවා සහ මේ ඌ විතර උඹ ගිහින් දාන්න ඉන්නේ ඔව් ඒ නිසා ඒ ප්‍රයෝජන ගන්න බයිට් එකක්ද කන්න දෙන්න හැබැයි උගෙන් සල්ලි ගනින් මේ එහෙම බෑ යකෝ ඌ අන්තර ප්ලේට් එකට කරලා හරියොත් එහෙම මේ උන් කරන්නේ ඒක විතරනේ දැන් මගේ යාළුවෙක් හිටියේ අපි බෝතල් අරගෙන යද්දි ඌ වෙනම කඩේට යනවා මොනවා ගන්නද ඇපල් ජූස් ඇපල් ජූස් උයි බයිටුයි හැබැයි අපිට වඩා උට වදිනවා ඇපල් එකට කොමරි එහෙම මිනිස්සු ඉන්නවා ඒ නිසා සෙට් එකේ බොන්න නැති එකෙක් ඉන්නවා නම් උඹත් බීපන් කියලා ඌව ෆෝස් කරන්න යන්න එපා ඌව ගෙදර ගෙනිලා දාගන්නයි ඉතුරු අවු කරන්න ලෑස්ති වෙනපා උට ඉන්න දීපන් ඉතින් උඹලට බෝතල් මදි වෙන වැඩ කරගන්න එපා හරිද ඉතින් කල්සන් මේ ඔයාලගේ සෙට් එකේ ඒ වගේ මිනිස්සු ඉන්නවා නෑ බොන සීන් එකක් නේ මේ එහෙම මට බොන සීන් එක හැම තිස්සෙම කියන්න බෑ එහෙම බොන්නේ නෑ ඔච්චරම එහෙම බීලා නෑ මේක වෙන සීන් නෑ මේ සාමාන්‍යයෙන් ග්‍රේඩ් 3-4 කියන්නේ මාව ටීචර් ගානෝ අල්ලගෙන හෙන්නම නසරානේ එන්න චාටර් බුවෙක් මං ඒ කාලේ ඉඳලම පේනවා තාමත් එහෙමයි සමාජයට මේ සෝෂල් මීඩියා ලෝකෙට පේන වෙන චරිත ඕ ඇත්තට මම අහිංසක චරිතයක් නෙවෙයි ගොඩක් අයට ඔය කමෙන්ට් දාන්නේ කියලා එහෙම දානකොට හිත යටි මුගේ අම්මට කියලා එනවා ඒව කියන්න බෑනේ බෑනේ කියන්නේ මං කියන්නේ මේ ගුල්ල බ්‍රොඩ්කාස්ට් එකේ නෙවෙයි මගේ අනිත් ප්‍රයිවට් චැනල්ස් වල සහ ඔය Facebook එකේ මේ TikTok එකේ දාන ඒවට දාන කමෙන්ට් වලට ගෙදරට ගිහිල්ලා වඩා ගන්න හිතනවා එහෙනම් වඩා ගන්න හරි ඕකේ මේක සීන් එක උනේ මං ග්‍රේඩ් 4 ඉද්දි මම මේක ඉන්සිඩන්ට් එක වෙච්ච පුද්ගලයාගේ නම කියන්නේ නැහැ. හැබැයි මාත් එක්ක එකතුලා මේ වැඩේ කරපු එකගේ නම කියන්න. උගේ නම රශ්මික කියලා ඩැල්ලා. රශ්මික පාවා දෙනවා. නෑ ඌ මේ ලංකාවේ නෑ දැන් මට මතක UAE ඉන්නේ. ඌත් හොඳ නසරාණි. අපි දෙන්න මෙහෙම ඉන්නේ. කියන්නේ මායි මගේ එහා පැත්තේ ඉන්සිඩන්ට් එක වෙච්ච එක ඊට එහා පැත්තේ ඌ හිටියේ. අපි සෙට් එකේ නසරාණි සෙට් එක සාමාන්‍ය එකට ඉන්නේ. හැබැයි අර වෙච්ච එකත් නසරාණියෙක් වැඩේ තියෙන්නේ ඌට මේක වෙච්ච එක. ඉතින් දැන් අර ග්‍රේඩ් 4 ඉන්නකොට මචං ටේබල්ස් අර එකෙන් එකට දාලා ටේබල්ස් 6ක් විතර සෙට් කරනවනේ. එහෙමනේ ඉන්නේ පොඩි කාලේ හින්දා. ඉතින් දැන් ඔහොම ඉන්නකොට මූ ඉස්සරහට මගේ එහා පැත්තේ හිටපු එක නැගිටලා ටීචර් දැන් මන්දේ උගන්වනවා. මට මතක විදිහට වීරසිංහ ටීචර් මට මතක විදිහට ග්‍රේඩ් 4 හිටියේ. ටීචර්ත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. නැගිටලා ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඊළඟ සින්දුවට ටීචර් එකතු කරනවා. ඌ නැගිටලා ඉස්සරහට හිටපු කෙල්ලෙක්ගේ මොකක් හරි ගත්තා. ගත්තට පස්සේ අරෝ කිව්වා මේ අපි මුගේ පුකට අනිමු කියලා හරිද අනිමුකිවේ අතින් නෙවේ පැන්සලයි අරු ගත්ත හොඳ රුල් කරපු පැන්සල දැන් මචං පොඩි කාලේ මචං අපි අතපය පොඩි එහෙම අල්ලන් ඉන්න බෑනේ කවුරු හරි අපි අත උඩ වටනවා අත නැවෙනවා අරු ඉමයි කරේ අරුට ආයි නැකිට වෙන වැඩක් සෙට් කරලා අරු එහා පැත්තෙන් ඇල්ලුවා මෙහෙම කරලා අල්ලගෙන මම මේ පැත්ත මේක මගේ වම් අත කියලා හිතන්න මේ පැත්තේ මූ ඇල්ලුවා අරු මේ පැත්තේ ඇල්ලුවා මෙහෙම කරලා පැන්සල අල්ලන් හිටියා හරිද අරු වාඩි වුණා ඌ වාඩිනවට වඩා ඉක්මනට නැගිට්ටා නැගිට්ට අල්ලගෙන සවුන්ඩ්ලස් ඇඬිල්ලක් කරන අදාගන්නත් බෑ කියන ඉතරක් ඇනිලා අපි දන්නේ ඇතුළට ගිහිල්ලාද නැද්ද කියලා හරිද එන අවුල්නේ අරු මම හී වාඩි අඩන්නේ වගේ දැන් එන අමාරුවෙන් අරුව කාම් කරනද වඩන ගාන හරිද අමුතුම සවුන්ඩ් එක දැන් වඩනවා දැන් එන අවුල් වැඩේ පස්සේ මේ ටීචර් වා අයියෝ අඬන්නේ දෙව් කියන්නෙත් නෑ ඇයි අඬන්නේ කෙල්ලෙන් නැගිටලා කිව්වා මේ දෙන්න මෙයාගේ පුකට යන්න අඩෝ මොකද්ද කියලා ටීචර් ආවා ඇවිල්ලා ඒ කෙල්ලගේ නම නම් මතක නැහැ එන කටකාර කොට බිම්මලක් වගේ කෙල්ලෙක් පයින් ගෑව කෙල්ලව මතකද කෙල්ලව මතක නැහැ දැන් එහෙම නමක්වත් මතක නැහැ මට මතකයි චූටි කෙල්ල කියන්නේ අපි අපේ සාපේක්ෂව ඒ කාලේ එන කොට කෙල්ලේ බිම්මලක් වගේ ඇවිදිනකොට පේන්නේ නැති සයිස් එකේ වගේ පස්සේ කොමාරි ටීචර් ආවිල ළඟට ඇයි පුතේ අඬන්නේ කියලා ඇහුවා පුන් කිව්වේ නැහැ ඊට පස්සේ කට්ටිය කිව්වා මේ දෙන්න මේ පැන්සලට මෙයාගේ පුකට යනවා මෙහෙමයි කියලා. පුකට ඉතින් පුක කියන්නේ තොර කොට කියනවා. මම පුක කියලා කියනවා. පුක තමයි. ඊපස්සේ ටීචර් මෝ එක්කන් ගිහිල්ලා ටීචර් මෙයාට බෝඩ් එක පැත්තට හැරෙන්න කියලා ටීචර් බැලුවා. කලිසම හීල්ලක් තියෙනවා. අම්මට. ටීචර් ගලව කලිසම පන්ති ඉස්සරහා. දැන් මුට අවුල්. අවුල් මුතවත් හයියෙන් ගන්නවා. බලද්දි ලේත් ඇවිල්ලා. ඒ කියන්නේ හොඳ පැන්සල කොහොම හරි තුඩ කැඩිලා නැහැ.
කැඩනෝක හිරවෙනවානේ පස්සට ඇන්ල තින කොහරි දන්න ඉට පස්සේ ටීචහා පන්ති ටිජක්ග මේ බලන්නකො මේ ළමයි මේ ළමයි නෙව යක්කු මුම් යක්ෂ පැටව කියල දැ ටිච හොතර බැල ගහල ගාල පිංචිප ගවඩ හරි දුරදි ගිල්ල දුරදික ගියා පිංචිපගේ නමට මතකන්න හැ කරපු වැඩේ මතකයි කරපු වැඩි මතකයි ගිහිල්ල ගියද්දී මගේ ජීවිතර ඉස්සෙල්ලම අම්මා පල්ලා කියන වචන ඇහුවේ මගේ යාළුවගේ ඌ දෙවුන්දර හොඳට ඔය වචන හුරු දෙවුන්දර කියන කට්ටි දන්න ඇතින මුගෙන අම්ම පාල ටීච මං ආයි කරන්න මේක දිවරනවා කියන ටීචමට තවත් ගහ අම්මවත් පාවල දෙනවා කියලා හරිද අම්ම පාල ටීච මං ආයි කරන්න මගේ ජීවිතේ ෆස්ට් ටයිම් තමයි මගේ වචන ඇහුවේ 4 වසරේ පස්සේ පින්සිපල්කට රගියා පින්සිපල් රගින ටීචර් ප්‍රශ්න කියලා ප්‍රගති වාර්තා පොත් දෙක අරන් එන්න ප්‍රගති වාර්තා පොතේ තමයි මචං අපේ තියෙන්නේ ස්ටුඩන්ට් රෙකෝඩ්ස් and අර මොනවද ගෙදර ඩීටේල්ස් ඔක්කොම ටික අරන් ඇවිල්ලා දුන්නට පස්සේ ගෙදරට කතා කරා ගෙදරට කතා කරලා ගිහලා ගෙදරින් අම්මා කියනවා එහෙම ගහන්න සර් කියලා හිතපන්කෝ කියන සාමාන්‍ය පින්සිපල් කෙනෙක් ගාවට ළමෙක් යනවා කියන එක පොඩ්ඩක් බැරෑරුම්නේ ඔව් ගිහිල්ලා ගුටි කනකොටත් අම්මා ගහන්න කියනවා මගේ චරිතය එච්චර හොඳ නෑ නේ කාලේ අම්මා කියනවා ගහන්න කියලා ඉතින් කැහුවා මේ වෙලාව කැන්නකම ගැහුවා කාලා ගහලා කොහමද අපි දෙන්න ආවා ඉතින් ඇවිල්ලා ඇඬුවේ නෑ දැන් දෙන්න බය වෙලා ඉන්නේ මොකද තව කන්න වෙයි කියලා ඇඬුවේ නෑ පොඩ්ඩක්වත් ඇඬුවේ නෑ දෙන්න හැබැයි අරු කියනවා මේ ටීචර් මේ අපි ආයි කරන්නේ මෙහෙම කියනවා දැන් කොහොම හරි ෂේප් එකේ එහෙම ඉඳලා ඊට පස්සේ කොහොම හරි සීන් එක වෙලා දැන් මම ස්කූල් වෑන් එකේ ගෙදර යන ඉස්සර අපේ ගෙදර තිබුණ මාතර නෙමෙයි මාතර ඉඳලා කිලෝමීටර් 13 or 14 යන්න ඕන මේ හක්මන කියලා ප්ලේස් එක ඒ ගෙදර සිටියේ ඉතින් වෑන් එකෙත් ගියා යනකොට දැන් අපේ ආච්චිට තියෙන පොඩි කඩයක් ගමේ අම්මා ඉන්න කඩේ ගාඩලා තඩි පොල්ලකුත් තියාගෙන දැන් ඔතනින් ගියත් පක් කනවා පැන් ගෙදර ගාව දෙන ඇලක් පැල්ට මේ ඉස්කෝලේදම පිටින් ඔව් බෑග් එක කරේ තියාගෙන එකෙන් පීනන්න තරම් වතුර නැහැ ඒකේ සාමාන්‍ය මේ හරියට විතර වතුර තියෙන්නේ බෑග් එකත් කරේ දාගෙන සපත් දෙක ලේස් දෙකකින් හිට ගහගෙන බෙල්ලේ දාගෙන පැන්න ඇලට මේ ඔක්කොම එක දවසේ වෙන සිද්ධිද මේ එක දවසේ මේ තනි දවසේ වෙච්ච සිද්ධි පැනලා එතන තිබුණ පාලමක් කියන අපේ ගෙදරට එන පාලමක් හදලා තිබුණා පාලමටලා හිටියා මුළු රෑ හිටියානේ 8:00 9 වෙනකන් අර ඇලට වෙලා වතුරේ ඉතින් ගල් තියෙනවා ඒ ගලක් උඩට හිටියා දැන් අම්මා හොයනවා දැන් අම්මත් බය වෙලා කෑම මුකුත් නැහැ යකෝ කන එකද ගුටි කන එකද ලොකු කන්න කොයි වෙලාවෙ කරියද මං කෑවේ කන ගැන හිතුවේ නෑ කුටි කණක් ගැන තමයි ඊට පස්සේ කොහොම හරි ආච්චි මාව දැකලා ආච්චි මාව එක්කන් ගියා ආච්චිලා ගෙදරට කොහොම හරි අම්මගෙන් පස්සේ දවසේ ගුටි කෑවා මේ හේතුවට ඒ කියන්නේ අම්මට කොහොම හරි ගහන්න එපා යෝකට අම්මටත් ගහන්න එපා ඉතින් පස්සේ මතක් කරලා ගාවා නෑ ඊළඟ දවසේ මම ගුටි කෑවා ඊළඟ දවසේ මම ඉස්කෝලේ යන්න එපා මම උදේ ගිහිල්ලා අම්මගෙන් ඇඳුම් අරගෙන ආච්චිලා ගෙදරට හොරාට දුවන් එන්න බෑනේ ඇඳුම් අයින් කරන්නේ අම්මා ඉතින් කැම ටික හදලා දුන්නේ අම්මා කෑවා උදේ පාන්දර ඉස්කෝලේ එන්නේ සාමාන්‍ය උදේ 6ට විතර මොකද වෑන් එකට නගින්න ඕන උදේ 6ට මම පාරට එනවා ඉස්කෝල ඉස්සර පටන් ගත්තේ 7:00 නෑ 8ට උනාට පැය දෙකක් යනවා අපිට මාතරට එන්න මොකද ඉස්සර පාරත් එච්චර හොඳ නෑ ඉතින් අම්මා එදා උදේ පාන්දර ගෑවුවා ඉතින් එදා උදේ කුටි ගෑවා ඔය එක ඉන්සිඩන්ට් එකක් විතරයි මට වෙච්ච ඒ තව ගොඩක් තියෙනවා ඒ පොඩි කාලේ එහෙම චාටර් තාමත් එහෙමයි නසන් එහෙම නෑ වෙනසක් නෑ කොහොමද චාටර් නේ කැත අර වැඩ හින්දා ප්‍රොෆෙෂනල් කියලා පෙන්නුවට එහෙම ප්‍රොෆෙෂනල් ගතියක් නෑ කට හොඳ නෑ සමහර මිනිස්සු ඉතින් මගේ දත් දෙක පවා හින්දා මං කිව්වේ ගියා කියලා දත් දෙක පවා ප්‍රශ්න මිනිස්සුන්ට මගේ කරන්න දෙයක් නෑ ඉතින් හොඳයි ඒක හොඳයි මේ වා නෙවෙයි මං කියන්නේ කතාව හොඳයි මේ මම හොඳ නෑ ඉතින් අපි ඒකත් එක්ක හෝ අපි අද කතාව නවත්තනවා ඕකේ ඒක වෙනම කතාවක් අපි නෙක්ස්ට් වීක් එකේ අපි කියනවා නේද කෙනෙක් ඒක තමයි එතකොට අපි ඔයාලට මේ නෙක්ස්ට් එපිසෝඩ් එකේ අපේ ඊළඟ එපිසෝඩ් එකේ පොඩි සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා මොකද්ද සර්ප්‍රයිස් එක අපි ගේනවා පොඩි ගෙස් කෙනෙක් පොඩි විශේෂිත ගෙස් කෙනෙක් හැබැයි යාව දකින්නේ නැහැ දකින්නේ ගොඩක් අඩුවෙන් එයාව දැක්කට පස්සේ කියන්න එපා මූ මෙහෙමයි කියලා එයාව දන්න අඳුරන මිනිස්සු දන්නවා එයාව වැඩෙක් කියලා අපිට වඩා දේවල් කියන්න යන්නේ අනිවාර්යෙන් ඔව් අපි බලමු ඊළඟ එපිසෝඩ් එකේ අපි ඔයාලට ගෙස් කෙනෙක් එක්කන් එනවා එහෙනම් එතකන් අපි එතනින් නවතිනවා ඉතින් ආදරණීය ගුල්ලනි ගුල්ලියනි අයබෝන් ජයවා ගුල්ලෝ ජාතියේ මහා පහන් තබා